මේ ප්‍රමුති ඔයා දන්නවා නිකවරටි ටවුන් එකේ ටිකක් නිදහසේ වාඩි වෙලා කෑම කන්න පුළුවන් රසටම කෑම කන්න පුළුවන් තැනක් ගෙනවද දන්නවද? නෑ. ඇත්තටම එහෙම තැනක් තියනවද නිකවරටි? ඇත්තටම ප්‍රමුති එහෙම තැනක් තියෙනවා නිකවරටි. එන්නෝ ගන්න මාත් එක මාරම පේස් එකක් මම වට පෙන්නන්න තැන. ප්‍රමුති යන්න තියෙනවා තැන. අපි ගිහින් බලමු මෙතෙන්ට. ඔයාලත් බලමු නිකවරටි තියෙන මේ තැන කොහෙද කියලා. හෝටල් ඔපෙරා නිකවරටි. අපි ගිහින් බලමු ඇතුළට කොහොමද ප්ලේස් එක කියලා. ඇතරම නිකවරටි මෙහෙම තැනක් තියෙනවද කියලා හිතා ගන්නවත් බෑ. චිකන් බිරියානි, මික්ස් රයිස්, චිකන් කොත්තු, ඒ වගේම ඩොල්ෆින් කොත්තු, චීස් කොත්තු, ඒ වගේම චිකන් රයිස්, ඒ වගේම රසම රස චිකන් ශවර්මා, බීෆ් ඩෙවල්, හෝටල් ඔපෙරා එකේ රසම රස චිකන් ඩෙවල් එක, ඒ වගේම මෙන්න තියෙනවා ඔපෙරා රෙස්ටුරන්ට් එකේ ස්වභාවික පළතුරු බීම, ඒ වගේම චොක්ලට් මිල්ක් ෂේක්. පිරිසිදුව කෑම ටිකක් කන්න හොයන කටට රසට කෑම ටිකක් කන්න හොයන නිකවරට ඉන්න අපේ ආදරණීය ජනතාවට මෙන්න තියෙනවා තැන. අලුතෙන්ම එදිවුණු ලස්සනම සුන්දරම තැනක්. නිවි හැනෙහිලා ඇවිල්ලා කෑම ටිකක් කන්න පුළුවන් තැනක්. හෝටල් ඔපෙරා ෆැමිලි රෙස්ටුරන්ට් තමයි තැන. ඉතින් ඒ වගේ කෑම බීම වලින් පිරුණු මේ ඔපෙරා රෙස්ටුරන්ට් එකේ කෑම බීම විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් තියෙනවා. ඒ තමයි මේ බලන්න නගර මැද්දේ වුණත් ග්‍රාමීය විදියට ග්‍රාමීය පරිසරයක් විදියට නිර්මාණය කරපු බොහොම ලස්සන කූල් එකේ ඇවිල්ලා කෑම ටිකක් කන්න පුළුවන් තැනක් තමයි ඔපෙරා රෙස්ටුරන්ට් කියලා කියන්නේ. ඉතින් මේ දේශීය විදේශීය කෑම බීම ලෝකයක් එක්ක තවත් ලස්සන හරි අපූර්ව වැඩක් සිද්ධ වෙනවා පෙබරවාරි 14 වෙනිදා. ප්‍රවිත් දන්නවද මොකද වැඩේ කියලා? ඔව් මේ DJ night එක ගැන නේද කියන්නේ? මේ එන පෙබරවාරි 14 වෙනිදා සවස් 7 සිට රාත්‍රී 11 දක්වා වැලන්ටයින් ඩේ නයිට් එක වෙනුවෙන් ඔන්න DJ ෆන්ක්ෂන් එකක් ක්‍රියාත්මක වෙනවා හෝටල් ඔපෙරා රෙස්ටුරන්ට් එක තුල. ඒ විතරක් නෙමෙයි ආදරේ පිරුණු ආදරවන්තයන්ට කෑම බීම වලට විශේෂම ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් ඔපෙරා ආයතනය සැදී පැහැදී ඉන්නවා. ඉතින් මේ ලස්සන ලොකේෂන් එක තියෙන්නේ නිකවරටි සම්පකාර ඉන්ධන පෙරවුම් හල පිටුපස. අපි ආරාධනා කරන පෙබරවාරි 14 වෙනිදා විතරක් නෙමෙයි අපේ ආදරවන්තයන්ට, අපේ පවුල් වලට, ඒ වගේම යහළුවන්ට, එහෙලියන්ට මේ හැමෝටම රස පිරුණු ලෝකයක රස විඳලා යන්න ඔබත් එන්න හෝටල් ඔපෙරා ෆැමිලි රෙස්ටුරන්ට් එකට.